මගේ ළමයි තුන් දෙනාට මම කියලා තියෙන්නේ නරකම වචන දෙක තමයි නෑයි බෑයි කියන්නේ. නෑයි බෑයි කියන්නේ අපි කාටවත් කියන්නේ අපිට මොනවාරි කරන්න පුළුවන්. සුබ දවසක්. මගේ නම සිරෝන් පෙරේරා. අද අපි ඇවිල්ලා ඉන්නේ චරිතයක් අතර චරිතයක් 3 වන වැඩසටහන අපේ YouTube නාලිකාවේ. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ තවත් චරිතයක් හමු වෙන්නටයි. ඉතින් අපි වැඩි විස්තර නැතුව වැඩි කතා නැතුව අපි එයව මුණ ගැසීමට යමු. සුබ දවසක්. චරිත අතර චරිතයක් අපේ තුන්වෙනි වැඩසටහනට අපි ඇවිල්ලා ඉන්නවා. අපේ ආරාධිත අමුත්තා ඒත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්. අපි ඔහුත් එක්ක සාකච්ඡාවට දැන් මේ ඇවිල්ලා ඉන්නේ මාදිවල ප්‍රදේශයට. වැඩි කතාවක් නැතුව අපි ඔහු හඳුනාගමු. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපිට කියන්නකෝ ඔබතුමාගේ නම, ගම, වයස, පදිංචිය වගේ විස්තර ටිකක්. මගේ නම නම් මාකස් නෙවිල්. මගේ මුල් ගම ඇවිල්ලා නාවල. දැන් මම පදිංචිලා ඉන්නේ ප්‍රගතිපුර මාදිවල කෝට්ටේ. හොඳයි. එතකොට ඔබතුමාගේ වයස 69. වයස 69ක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ඔව්. හොඳයි. ඔබතුමාගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරයෝ ඒ අය ගැන පොඩ්ඩක් අපිට විස්තර ටිකක් කියන්න. මගේ අම්මා තාත්තා නම් දැන් මියගොස්. ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ගමත් නාවලමයි. තාත්තා එම්.ඒ. විල්සන්, අම්මා තේරා බීවි. මට සහෝදරයෝ ඉන්නවා අයියයි මල්ලි නංගිලා දෙන්නයි. එක මල්ලි කෙනෙක් මැරුණා. ඒක නාවලින් නඩාගෙන. එයා අපි කියන්නේ අයියයි මායි මල්ලි නංගිලා දෙන්නයි තමයි ඉන්නේ. දැන් නංගි මිය ගිහිල්ලා එක නම් පොඩි නංගි මිය ගිහිල්ලා. දැන් ඉතුරු වෙලා ඉන්නේ මමයි මල්ලි නංගි කෙනෙක් විතරයි. හොඳයි. එතකොට ඔබතුමාගේ පාසල් කාලය අපි හැමෝටම සුන්දර පාසල් කාලයක් තියෙනවා. ඉතින් ඔබතුමාගේ පාසල් කාලය ගැන පොඩ්ඩක් පාසල මොකද්ද? ඒ වගේ දේවල් ටිකක් අපිට මතක් කරන්න. බෝඩිය පන්තියෙන් ආය ගනුවේ මේ ප්‍රාථමික පාසලට එතනින් 6 වසරේ සිට දිවන්නා මහාවිද්‍යාලය කියලා දෙනවා. දිවන්නා මහාවිද්‍යාලය කියන්නේ අද පවතින එක ජනාධිපති බාලිකා විද්‍යාලය කියලා නම් කරලා තින්නේ. දැන් ඒක තමයි. ඒ කොහේ ප්‍රදේශයේද? නාවල. එකේ. ඔව්. නාවල. එතකොට වත්මන් පවුල බිරිඳ දරුවන් එයා ගැන බිරිඳගේ නම බිරිඳ ඇවිල්ලා කාන්ති විජේවංශ. මේ මොහොතේ මං හිතන්නේ එයා විදේශගත පිටින්නේ. මගේ පුතාලා දෙන්නේ නිව්සීලන්ත. ඉතින් ඒ පුතාලා ගෙදර ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. එයා ඒ පුතු ගැනත් අපි විස්තර ටිකක් කියමු නේද? ඔව්. මගේ පොඩි පුතා ඉස්සෙල්ලාම ගියේ නිව්සීලන්ත. ඒ කියන්නේ ස්ටඩන් කෙනෙක් වශයෙන් 2011 වගේ. දැන් එයා එහෙ පදිංචි වුණා. කියන්නේ පොඩි මේ කියන්නේ දෙවෙනි පුතාට බබාලා දෙන්නේ ඉන්නා. ඒ ලොකු පුතාත් එහෙ පදිංචි. යාටත් බබාලා දෙන්නේ ඉන්නා. පොඩි පුතා ඉන්නේ කිල්ලඩේල් වල. ලොකු පුතා ඉන්නේ ඕක්ලන්ඩ් වල. ඒක දෙන්නගේ ගෙවල් දෙකේ පරතරේ දැන් අපි ආගෙන ඉනකොට පැය කාලක් ඇතුළත දෙන්නම හම්බෙන්න පුළුවන්. එක පුතෙක් මං දන්න විදිහට ගුවන් හමුදාවේ නිලධාරියෙක්. ඔව්. ඒ කියන්නේ මගේ බාලම පුතා ඇවිල්ලා දැන් ගුවන් හමුදාවේ ෆ්ලයින් ඔෆිසර් කෙනෙක් වශයෙන් ෆ්ලයින් ඔෆිසර් කෙනෙක් සේවය කරනවා. තව පුතෙක් රේස් එහෙම පැද්දා නේද? ඒ ලොකු පුතා මේ කියන්නේ ඕෆ්රෝඩ් රේස් පැද්දා පියාල් සඳ ගැලුම් කිව්වම දන්නවා. පත්‍රවල තියා ඒ කාලේ විදේශ සංචාර වලට එහෙම විදේශ තරඟ වලට කියන්නේ මැලේසියාවේ ඒ තරඟ වල ගිහිල්ලා දිනා. දැන් උනත් ඒ යාගේ පිනා එකක් පරාමක. එයාත් ඉන්නේ දැන් නිව්සීලන්ත වල. හොඳයි. ඒ මගේ ලොකු පුතා. එයාට දැන් අවුරුදු 42යි 3ට ලැබුණා. ඒ කියන්නේ දරුවෝ එක දරුවෙක් කරා අනිත් සියලු දෙනා දැන් විදේශගත වෙලා ඉන්නේ. ඔව්. මේ කියන්නේ බාල පුතා තමයි ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ හමුදාවේ ඉන්නේ කෙනෙක් වුණා. හමුදාවේ ඉන්නේ කෙනා අනිත් දෙන්නම
පවුල් පිටින් ඉන්නේ නිව්සීලන්ත. හොඳයි. එතකොට ඔබතුමා කරපු රැකියාව මම මුලින්ම තැපැල්කරුවෙක් වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ ඒ ශ්‍රේණියේ තැපැල්කරුවෙක් වශයෙන් විශ්‍රාම ගියා. හොඳයි. දැන් කොහොමද විශ්‍රාම දිවිය ගත කරන්නේ? ෆන් එකේ ජීවිතය ගත කරනවා මේ ෆන් එකේ ජීවිතය ගත කරනවා. ඉතින් පොඩි පාළුවක් තියෙනවා මොකද උංගක් වෙලාවට ගෙදර මං විතරයි තනියෙන් ඉන්නේ. ඒ ඉතින් මගේ නෝනාට ඉතින් පුතාත් මේ කැම්ප් එකට ගියාම ඉතින් මං විතරක් තනියෙන් ඉන්නවා. ලද්ද දෙයින් සතුට වෙලා ඉන්න හැමදේම. හොඳයි. ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මේ විදේශ සංචාර වලට එහෙම යමුණයි කියලා දරුවෝ ඉන්න බලන්න. ඔව් ඒ ගැන පොඩ්ඩක් විස්තර කියන්න. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුද්දකට දරයක් විතර මාස 6ක් විතර ගිහිල්ලා අපි දෙන්න එක්ක මේනවා. දැන් මම මොකද මේ සැරේත් අපේ නෝනා යනකොට මං ගියේ නැත්නම් මගේ බාල පුතා ඉන්නේ. ඉතින් මම යාට සපෝට් එක කියන්නේ ආවම මං ඉතින් බියලා කළා බත් එකක් කාරිය බැඳලා දෙනවා. ඔබතුමාට එහෙනම් රසට උයන්න පුළුවන් නේද? මට මං කිව්වේ හැමලේ රස නැතුණත් ඒක අපේ හිතින් රස කරගත හැකි වුණා දෙයක්. තමුන්ට කරගන්න දෙයක් ඉතින් කොයි දේත් වටිනාකම තියෙනවා. එතකොට කියන්නකො ඉතින් අපි විදේශ සංචාර අතර ලැබිච්ච තොරතුරු ටිකක් අත්දැකීම් ඒ වගේ දේවල් අත්දැකීම් කියන්නේ සුන්දර රටක් නිව්සීලන්ත කියන්නේ සුන්දර රටක් ඒ කියන්නේ හරිම පිළිවෙලයි. ඒ කියන්නේ පාරක තොටක නිකන්වත් කොලයක් නෑ වාහනේ ගියත් ඒ කියන්නේ මම මාස 6ක් හිටියා මාස 6ටම මම අහලා නෑ මේ වාහනේ හොන්න නඩක්වා. දැන් මේ සුළු මොහොතක කලින් අපිටත් ඇහුණා මෙතන හොන්න නඩක්. ඒ අපේ ඒ කවදාකවත් වාහනයක් ඉස්තර කරන්නේ එහෙම නෑ. ඒ කියන්නේ හරිම ඩිසිප්ලින් නැතුව ඒ කියන්නේ පාරක කොලයක් දාන්නේ නෑ. ඒ කියන්නේ හරිම පිරිසිදු පැත්තෙන් හරිම ඉහළම රටක් තමයි අපේ රට. ඒ කියන්නේ මගේ රට මට ගොඩාක් වටිනවා. ඒ වුණාට මේ මගේ රටේ ජීවත් වෙන ජනතාවගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කුණු ගොඩක් දාලා තුනේ එතනට තමන්ගේ කුණු ටිකක් දාලා යනවා මිසක් ඒක අස් කරන්න බලන්නේ. කෑවොත් කොලේ එතන කුණු ගොඩිය දාලා යනවා. ඒ කියන්නේ නිකම්ම හැමදැනම එහෙම නෙමෙයි. දැන් තමන් කාපු ටොප්පුලේ සාක්කුවේ දාන විදිහ යන්න ඉගෙන ගත්තා නම් දැන් ඒ වගේ දෙයක්වත් කරන්න ළමයින්ට හරි උගන්වනවා. අතවලු අපේ රට හරිම උතුම් රටක්. නිව්සීලන්ත එක ගත්තා ඒවා ඩිසිප්ලින් අතින් වෙනන්නේ හුඟක් කියලායි. අපේ රටේ මේ ඔබතුමා කියන්නේ පොඩ්ඩක් අපේ රටෙත් මිනිස්සුන්ගේ විනය පාලකයන්ගෙත් පාලකයන්ට වැඩි කියන්නේ අපේ මහ ජනතාව දැනගන්න ඕනේ අපි පිරිසිදුට ඉන්නේ කියන එක. අනිත් එක එහා ගෙදර එක්කෙනා කාර් එකක් ගත්තා කියලා මමත් ඒ කාර් එකක් ගන්න ඕනේ. අපිට මේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපි ලද දෙයින් සතුටු වෙන්න. අර ගෙදර මංගල් 24 ටීවී එකක් ගෙනා මෙතන 48 එකක් ගෙනා මමත් ගේන්න ඕනේ. අන්තිමට අපි නායකහාර වෙනවා නිකන්. තමුන්ට තියෙන විදිහට ජීවත් වෙන්න තියෙන විදිහට තමන් හැමදේම සතුටු වෙලා ඉන්නවා නම් හොඳයි. හැබැයි පුළුවන් තරම් තමන්ට ලැබෙන දේක් දෙන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ඇඳුමක් දුන්නොත් තමන්ට මන් දන්නේ නැහැ මට වෙලා තියෙන දේවල්. මගේ ෂර්ට් එක මන් දුන්නා මට මම වැඩ කරන කාලේ මට රට ගිහින් මාත් එක්ක ෂර්ට් දෙකක් දෙන්න වෙලාවල් තියෙනවා. වපුරන කුඹුර කපනවා යහපත් දේ වැපරුවොත් ඊට වඩා වැඩිපුර ප්‍රමාණයක් ලැබෙයි කියන එක තමයි ඔබතුමා අදහස් කරන්නේ. ඔව් ඒ කියන්නේ අපි හැමතිස්සෙම සරලව ජීවත් වෙනවා නම් ඒ කියන්නේ සල්ලිම නෙමෙයි ජීවිතය කියන්නේ. සල්ලි අවශ්‍යයි. සල්ලි අවශ්‍ය වුණාට මේ සල්ලිම මම ඒ ප්‍රශ්නෙට එන්න ඉන්නේ අන්තිමට. ඔබතුමා ඒ කොටසට එනවා. හොඳයි කමන්නේ. හරි. ඒකම මම අහලා තියෙන විදිහට ඔබතුමා දරුවෝ බලන්න විදේශ සංචාරවල නිරත වෙනවා වගේම මේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරලා තියෙනවා. ඒ ගැන මතකය ඉදි කරොත් එහෙම ඒ කියන්නේ ඒ කාලේ දැන් අද වගේ නෙමෙයි. ඒ කාලේ අපේ තැපැල් කාර්යාලය අපි ඉන්නකොට අපි ඕගනයිස් කරන අපි දෙන්න දෙන්නෙක් ඉන්න හැම අවුරුද්දෙම ට්‍රිප් එකක් ඕගනයිස් කරන අපේ ළඟට තියෙන. එයාගේ නම එහෙම මතකද යාළුවෝ පාරම? ඒ කියන්නේ දැන් අපි විනෝදෙට කියන්නේ කපුටා කියනවා. ඒ කියන්නේ කලනු අලය කියනවා. ඒ කියන්නේ කුමාර මේ ඉන්නවද තාම? ඔව් ඉන්න මඩ පාත නිහාල්ට කියන්නේ අපි විහිළුවට කපුටා කියලා. මඩ පාතට කියන්නේ මඩයා කියලා. කුමාරට කියන්නේ අලය කියලා. තමයි ඉතින් තරුණ කාලේ නේද? අපි කවුරුත් එහෙමනේ. ඉතින් අපි හොඳට කාලා විහිලා අපි ගියාම ඉතින් ඒ ට්‍රිප් එකක් ගියා.
මොන මොනව පළාත්වලද සාමාන්‍ය සංචාරය කරේ? නාගදීපේ, තිරුකුණාමලේ, මඩකලපුව, කතරගම, ලංකාව පුරාම ගිහිල්ලා තියෙනවා, නොගේ පළාතක් නැහැ. තිරිපාදේ අදටත් බලන් ඉන්නවා. මේ දෙසැම්බර් පොයට එනකම් මමයි ජගත් පෙරේරා කියලා ඉන්න අපි දෙන්නා. මාක සයියාවේ නෑනේ කියලා බලලා ඉන්න. මොකද මම යනකොට නිකන් යන්නේ නැහැ. මොන හරි අරගෙන යන්නේ. ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් ටිකක්. ඒ දෙමළ ළමයි මගෙත් එක්ක හරියම හිතවත්. මම දැන් තුනක් මේ හිඳලා කෝල් එකක් දුන්නා. මේ අලු කට්ටිය වටිනා වචනයක් ආවා. දෙමළ ළමයි. ඒ කියන්නේ ಜಾති ભેද, ඒ ආගම් ભેද මොනවද තිබුණේ නැහැ ඔබතුමාත් එක්ක. මේකක් නෑ. ඒක ඇත්ත වශයෙන්ම පට්ට කොල්ලෝ. ඒ කියන්නේ මාක සයියේ කියන්නේ ඔයගියත් නේ කියන්නේ කවදාකවත් මේ විස්රාම ශාලා ආරෝමයේ ඉඳලා ඒ ලයින් වලම ඉන්නේ. යාම අපිට විශේෂයෙන් වැදගත්ම දේ ඒ දෙමළ මගේ රාජා කියලා ඉන්නවා නල්ලටන්නේ. එයාගේ තියෙන රූම් එකක්. ඒ කියන්නේ ඒකේ තනිකර දේවාලයක් වගේ රෝල්ලක් වගේ. ඒ රූම් එකේ තියෙන්නේ. අපි දැන් මොකක් කරලා 6 දෙනෙක් වගේ තමයි අපි යන්නේ. ඒ කොහේ කියන්නේ ආගේ දේවාල වගේ එක තමයි දෙන්නේ අපිට මේ අපි ඉතින් සිගරට් බොනවා බුර්ගියන් යන්නේ නේ වගේ. ඒ අපි එළියට බෑලා මපාරරි ගමට ගාලේ ඔක්කොම අතු ගාලා ගලා අපව කහදිය කියලා. ඒ වගේ හරි වෙන වෙන සම්බන්ධතා ආගමික හෝ ජාතික සම්බන්ධතා මනුෂ්‍යත්වයේ තුල තිබිච්ච සම්බන්ධතාවය තමයි ඔබතුමා කියන්නේ. මම කියන්නේ. හොඳයි. එතකොට ඒ වගේ සංචාරාතුර අතරතුර මොනවාරි ලැබපු විශේෂ අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද? එහෙම මතක් කරගන්න පුළුවන් මේ අවස්ථාවේ? අමතක නොවන සිදුවීම් කියන්නේ ඉතින් දැන් ලැබුණු සුන්දර සිදුවීම් තමයි මට මතකයි මේගේ යුද්ධ ඉවරෙච්ච ගමන් මම අපි පිපස් දාගත්ත නාගදීපේ මම හිතන්නේ වැල් එක ගහලා තිබුණා බස් 600කට එන්නේ. ඔව්. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තුන මේ කොළඹ පැත්තෙන් මේ වගේ ගිහිල්ලා තිබුණේ ඒ වගේ. හොඳයි. එතකොට අපි තව පැත්තකට යමු වුණොත් අපි අහලා තියෙනවා මේ ඔබතුමා මේ ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් මේක මහදිවුල ප්‍රදේශය ප්‍රගතිපුර කිව්වම සමහර මේ වගේ පැති වලට එන්නත් බයයි. අපි ඒ ගැනත් වෙනම කතා කරමු. එතකොට ඔබතුමාගේ එවැනි චරිතයකුත් තියෙනවා. අපි ඒ ගැනත් වෙනව ඒකත් පොඩ්ඩක් සිහිපත් කරොත් එහෙම ඉතින් මේවා කිව්වා වගේ නේද? ඒවත් ඉතින් ප්‍රගතිපුරේ මාකස් අයියා කිව්වහම ඉතින් ආඳුරන කෙනෙක් නෑ. ඔය කියන්නේ ඒ කාලේ දැන් නම් ඉතින් අපි වයසයි අවුරුදු 69. ඒ කාලේ දැන් මගේ ළමයි වුණත් මේ ක්ලාස් ගිහිල්ලා ඔය බොරල්ලේ කොහරි ඉන්නවා දැක්කත් මට බටස් ගාව මම ලෑම කවදාකවත් හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මම යාල ගැලේ හිටියත් උඩවල හිටියත් මේක සිංහරාජ හිටියත් මම ඒ කියන්නේ මට ගෙදර තොරතුරු එනවා. සම්බන්ධතාවය ඇති වෙනවා. මොකද මගේ අනේ යාළුවන් ගාව තියෙන ඒ නම්බර්ස් තියෙනවා ගෙවල් වල. ඒ වගේ නෙට්වර්ක් එකක් තියෙනවා තොරතුරු එන්න. හරියෙන් ඒව කතා කරනවා. ඒ තමයි අපි කිව්වේ එක වෙනම චරිතයක් ඒක. මම කිව්වේ ඒ අපේ ළමයි වුණත් ක්ලාස් එකේ ගිහිල්ලා කොහරි ඉන්නවා දැක්කොත් මගේ ලෑන්ඩ් ෆෝන් එක 1992 ඉඳලා තියෙන්නේ. ඒකේ මගේ යාළුවන් ගාව තියෙනවා. කෝල් කරලාගෙන මානසයි අර වචනෙන් කියනවා නම් කපුටෙක්ටවත් මේ ප්‍රගතිපුර පැත්තේ ඒ කාලේ ඉඳලා හැම හොඳයි. ඊට පස්සේ ඒකට අපි යොමු වුණේ අපි මුලින් කතා කරන්න උත්සාහ කරපු දෙයට මම යොමු වෙන්නම්. ඔබතුමා මේ ප්‍රගතිපුර ප්‍රදේශයේ මේ වෙසක් කූඩු හැදීම සම්බන්ධයෙන් ලොකු නමක් තියාගත්ත කෙනෙක්. ඥාතිවරු මේ සහෝදරයෝ ඉන්නවා මගේ නෝනගේ මල්ලිකාරිය හොඳට මේ ඉලෙක්ට්‍රික් ඇඩවුනේ ඒ කියන්නේ සයිට් එකේ අරම ඒ කියන්නේ පොඩි කූඩු නෙමෙයි අඩි 20 තුන් පැත්තට කරගෙන හතුන් ඒ කියන්නේ හය පැත්තට කරගෙන ඒ කියන්නේ හැම අතටම කරගෙන ඒ වගේ කූඩු 15ක් විතර කරලා තිනවා දන්සල් දීලා තිනවා ඔය ඉස්සරහා ඉඳෙම දන්සල් දීලා තිනවා 6ක් විතර මිනිත් කියන්නේ
පිරිත් කියලා තියෙන තුන් පාරක් විතර ඔකම ඒ කියන්නේ නිකන් නෙමෙයි අට පිරිකර ඒ කාලේට අට පිරිකර 25ක් විතර පූජා කරනවා ආවුදුරෝ පායින් වඩම්මලා. ඒ කියන්නේ මේ වර්තමානයේ හැමදේම සුලභව තේන සංවේදනය වෙන්න පුළුවන් ප්‍රවාහන පහසුකම් වෙන්න පුළුවන් ඒ දේවල් සුලභව තේන කාලයක නෙමෙයි ඔය කියන්නේ ඒ කියන්නේ දැන් වගේ පහසුකම් තිබුණේ නැහැ. දැන් ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් අපි ඒ කාලේ කරන්නේ මේ නිසලවිලි කියලා මගේ අජිත් අසෝක කියලා යාළුවෙක් ඉන්නවා නිසලවිලි කියලා අපි ඉස්සෙල්ලාම කලින් වාඩිලා කයියක් ගගිනවා මේ විදිහට අපි ලස්සන වැඩසටහනක් කරා ඒක අපි මේ පොගතිපුරි මේ මාදිවල පාරෙත් කරලා මන්ත්‍රී කෝටස් ගාව ඊට පස්සේ අපි ඒක නල්ල තන්නේ කියලා නල්ල තන්නේත් කරා නිසලවිලි කියන වැඩසටහන. ඒ කියන්නේ ඔබතුමා මේ සමාජයේ ගොඩක් සමාජශීලී වැඩවල සුබ සාධන කටයුතු වල නිරත වෙලා හිටපු කෙනෙක්. මොකද දැයි කියලා දෙයක් නෑ මිනිස්සුෙකුට හිතුනොත් නෑ දෙය කරන්න පුළුවන් කියලා කොයි වෙලේකවත් මම මගේ ළමයි තුන් දෙනාට මම කියලා තියෙන්නේ නරකම වචන දෙක තමයි නෑයි බෑයි කියන්නේ. නෑයි බෑයි කියන්නේ බෑ අපි කාටවත් ඒ කියන්නේ අපිට මොනවාරි කරන්න පුළුවන්. අපි මේ වගේ වැඩසටහන් කරන්නේ ඔබතුමා වගේ ඒ වගේ සමාජයේ දේවල් කරලා නමුත් ඒක ප්‍රසිද්ධ සමාජයට මහ සමාජයට ඉස්මතු වෙලා වෙච්ච නැති ඔබතුමා වගේ අයව ඉස්මතු කරලා ගන්න තමයි ගන්න. ඒ වටිනා වචනයක් කිව්වේ නැහැයි බැහැයි කියලා දෙයක් නැහැ කියන එක. ඔව් ඒ කියන්නේ මොනසෙක් නෑ බැයි කියලා නෑ අපිට දෙකවත් හොඳක් කරන්නේ. හොඳයි. දැන් මම ඉතින් දැන් මම පෝස්ට්මන් කෙනෙක්. මගේ දරුවෝ තුන්දෙනා දෙන්නේ නිව්සීලන්ත වල හොඳට ඉන්න එයාගේ මේවා තියෙනවා ඒ කියන්නේ එයාගාව කට්ටිය වැඩ කරනවා ඒ කියන්නේ ඔහු ව්‍යාපාරයක් කරනවා අනිත් අයට රැකියාවල් දීලා නේද? එහෙම නැතුව වෙන කෙනෙක් ගාව වැඩ කරනවා නෙමෙයි. නෑ එයාගේ මේ වැඩ එයා ඇවිල්ලා දැන් ට්‍රේන් කම්පැනියක් ඒ කියන්නේ මේ අපේ රටවල් වල වගේ ඉතිකිරීම් කොහොම කරන්න බෑ ඒ කියන්නේ දැන් පොටිය දිනා නම් පොටිය දින කට්ටිය වෙනයි තීන්ත ගාන කට්ටිය වෙනයි ඒ වගේ දැන් මෙයාගේ තියෙන්නේ ප්ලේන් ටීම් ඒ සම්බන්ධ ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ සේවකයෝ යොදාගෙන. සන්තෝෂයි ඔබතුමා කියන්නේ නැහැ බෑ කියලා දෙයක් නැහැ. ඔබතුමා අර රජයේ සාමාන්‍ය රැකියාවක් කරත් තමුන්ගේ දරුවෝ ඒ මට්ටමට අරන් ඇවිල්ලා ජීවිතේ ජයග්‍රහණය කරපු කෙනෙක් කියන එක තමයි. ඔව්. ඉතින් මට සන්තෝෂයෙන් ඉඳලා මං කිව්වා මට තියෙන අර සාමාන්‍ය අර පාළුවක් දැන් අර තනියෙන් ඉන්නේ මොකක් කියලා. ඉතින් ඒකත් මට එහෙම පාළුවක් නැහැ මම මොකද හැමලේම දැන් මේ මම දැන් තුනත් ඉස්සරහා ගෙදර කවුරු හරි යාළු කට්ටියක් එක්ක ඕමියක් ගන්නවා උඹ කියන්නේ නැහැ ඩ්‍රින්ක් එකක් දානවා ඒක ජීවිතේ විඳියවන්නේ නැහැ ජීවිතේ සතුටින් භුක්ති විඳිනවා අර මම අහන්න හිටපු ප්‍රශ්නයක් තමයි ජීවිතේ ලද්ද ජයග්‍රහණ මොනවද කියලා මම හිතන්නේ ඔබතුමාගේ වචනයෙන් ආවා දරුවෝ මේ වගේ මට්ටමකට පත් කරලා ඒක වෙන්න ඕනේ ජයග්‍රහණය. ඔව් ඉතින් ඇත්ත වශයෙන්ම අද මම තැපල් කරුවෙක් වශයෙන් ගාසන් තැපල් කරුවෙක් වශයෙන් මට අද මේ වගේ ගයක් දොරක් හදාගෙන මේ වගේ හොඳට ඉන්න පුළුවන් හැම කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒ ඇත්ත තමයි දරුවෝ තුන් දෙනා ඉඳලා මම අද රජෙක් වගේ ඉන්නවා. රජෙක් වගේ ඉන්නවා. දරුවෝ තුන් දෙනා හින්දා රජෙක් වගේ ඉන්නවා. ඇත්තටම පියෙක්ට කියන්න පුළුවන් වටිනා අදහසක්. වටිනා අනිත් එක මෙන් දරුවනේ දැන් මම ලේකක් දෙන්න ගිහිල්ලා ආවේ පැය ගානකට ඉස්සෙල්ලා මගේ මේ මං ගිහිල්ලා ගෙදරට එන්න මුන්නේ මට 11 වෙනකොට ගෙදරට කෝල් එකක් එනවා පොඩි පුතාගෙන තාත්තා ගෙදර ආවද මං කෑවද ඔව් මට ඉතින් ඒක දුකක් හිතෙන ඇවිල්ලා ඒ වගේ දරුවෝ සොයලා බලලා ඒ අවශ්‍ය දේවල් හැමදේම හොයලා බලන්න. ඔව් මට තේරෙනවා ඔබතුමා සම්නේදී වුණා ඒ අවස්ථාවේ. ඒ කියන්නේ ජීවිතේ තාම පහළ ඉඳලා ඉහළටම ගිහිල්ලා දරුවෝන්ගේ ආදරය සෙනෙහස ජීවිතේ අන්තිම කාලේ ලබා ගන්න පුළුවන් කියන්නේ පියෙක්ට ඒක බීරිඳගේ ඒ සෙනෙහස ලබා ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම වාසනාවක්. මගේ ඊළඟ ප්‍රශ්නෙට මම යොමු වෙන්නම්. ඒක මං හිතන්නේ ඒකට ඔබතුමාට උත්තරයක් තියෙයිද කියලා. නමුත් බොහෝ දෙනෙකුගේ ජීවිතේ අනිත් අයට ආදර්ශයක් ගන්න පුළුවන් පරාජයන් වෙච්ච අවස්ථා තියෙන ඔබතුමාගේ ජීවිතේ එහෙම අනිත් අයට ආදර්ශයට ගන්න පුළුවන් අවස්ථාවල් තියෙයිද නැද්ද? ඔබතුමා හිතුවද? ඒ කියන්නේ ජීවිතේ මොන හරි වැටිච්ච තැන් ඒ දේවල් නොඋනන් හොඳයි කියලා හිතන අවස්ථාවල් තියෙනවද? එහෙම මතකයක් නැත්නම් විශේෂ දෙයක් නැහැ. නෑ. දැන් ඇත්තටම දැන් මේ සාකච්ඡාවේදී කියපු විදිහට ජීවිතේ තෘප්තියටපත් වෙලා ජයග්‍රාහී මට්ටමකින් ඉන්නවා කියන එක තමයි. ඒක දැන් මම
ට්‍රිප් එකක් එක්කන් ගියත් දැන් එක දිගටම කතරගම ගියත් කොහෙ ගියත් ඉස්සෙල්ල ගඟකට දොලකට බස්සන්නේ කාවවත් කොච්චර වැඩක් වුණත් මම බස්සන්නේ ඒ කියන්නේ මම දැන් අපේ ඔෆිස් එකේ ඔය මඩ පාදලා නිහල්ලා කුමාරලා ඔක්කොම දන්න බස්සන්නේ ආලයට කියනවා උඩ පීනන්න පුළුවන් හොඳට ඔබ පීනන්න නැතුව ඇවිදගෙන යන්න පුළුවන් තරම් ගඟේ කොච්චරක් ඇතයි ඒ ගිහිල්ලා බලලා ඌ කිව්වම මේ හරියට කිව්වම පයින්නෝනෙකට බෑදක එතනින් එහාට යන්න බෑ පීනන්න යන්නත් බෑ ඒ කියන්නේ ඒ නායකත්වය ඔබ ගත්ත හැමතරම ඒ කියන්නේ දැන් අපි කියන්නේ එතන එහාට යන්න මොකද අපි ට්‍රිප් එකක් ගිහිල්ලා අපේ එකෙක් මැරුණොත් ඒ ට්‍රිප් එකෙන් අපිට වැඩක් නෑ ඒක ආජීවිතේ දැන් මගේ අවුරුදු 69ට මම කොච්චර ට්‍රිප් ගහලා තියෙනවද දන්නේ නැහැ අපි කට්ටිය ඒ උනට කවදාකවත් කිසිම ළමයෙකුට හානියක් වගේ කිසිම හානියක් නැහැ අරක තමයි ප්‍රබලම මේක ගඟකට දොලකට බයිනකොට අතින් යාට යන්න බෑ ඒ සීමාවෙන් එහාට වැඩ උනාට වැඩක් නැහැ ඒ නායකත්වය ඔබ තියාගත්තා මේ කනවා බොනවා ඔක්කොම කරනවා ඉතින් ගොඩේ ඉඳන් ඩ්‍රින්ක් එකක් දානවා නැතු ඉතින් බුල් කියන්න ඕනේ අපි ගන්නේ බොන්න නැතුව මේ නිකන් හරියට මේ උපාසකයෝ වගේ ඉන්න ඒ වගේ ට්‍රිප් ගියාම කවුදට කනවා වුණා ඉතින් කාලා බීලා අන්තිට අපි ගඟට බැස්සම කී දෙනෙක් අපි දන්නවනේ කී දෙනෙකුට හානි වෙනවද කියලා අර වගේ දෙයක් කරාම ඒකයි ප්‍රධානම ඒ හැම කෙනාටම උපදෙස් දෙන්න ඕනේ මෙතනින් එහාට ඒක කරන්න එපා මේක everything විනෝද වෙන්න මොකද උපරිම බුද්ධිය විඳින්න ඒක අද වෙනකන් විඳලා තියෙනවා දැන්ටුණත් දැන් මට මේ අවුරුද්ද ඉරිපාතාම යන්න බැරුණා මේ කියන්නේ නැත්තම් ජගත් පෙරරයි මායි අපි දෙන්න මම 53 වතාවක් වැඳලා තියෙනවා ඉරිපාතේ 53 වතාවක් ඉරිපාතේ වැඳලා තියෙනවා ජගත් පෙරරයි කියන ජගත් පෙරරයි මායි අවුරුදු 20 ගානක් ගිහිල්ලා තියෙනවා දෙසැම්බර් පොයට ඒ කියන්නේ අපි දෙන්න ඔෆිස් එකේ වැඩ කරලා ඩියුටි ඕෆ් වෙලා එකට විතර යනවා පිටකොටට දෙන්නක් පිටකොට ගිහින් පිටකොටින් දින නන්දරන් මේ බස් එකේ ඒක නැගලා යනවා අපි දෙන්න විතර කියන්නේ පොයට එළියුවා අපි දෙන්න 20 ගානක් වැඳලා ඔක්කොම 50 ගානක් මට වැඩි වැඳලා තියෙනවා ජගත් පෙරරයි කියන එක හොඳයි ඉතින් තාම සුන්දර අත්දැකීම් දිගින් දිගටම යනවා සාකච්ඡාවේ ඒ වගේම මම ලේ දීලා තිනවා ලේ ගෙදරට කියන්නේ ලේ දන් දී ලේ මගේ ලේ මන් දීලා තින 40 ගානකට 40 වතාවකට වැඩි දැන් ක්‍රමයකට පංගක් ඕගොල්ලන් හිතන්නත් බැරිව තේ විදියට ලේ දීලා තින කියලා මම විතර ලේ දීලා මම ඒකට මාළුවේ පෝස්ට් විතරගෙන ලුක්කට ලේ දීලා විතර දවස් 4-5ක් ඇති ගෑනු කෙනෙක් ඇවිල්ලා අන්න මොකද බ්ලඩ් බැංක් එකෙන් අපේ ඇඩ්‍රස් දෙනවා ඒ නෙගටිව් එක මගේ තියෙන්නේ ඇඩ්‍රස් දුන්නාම හොයාගෙන එනවා අවශ්‍යතාවය තියෙන අය ඒ කියන්නේ ඒක අඩු වෙනවා පස්සේ මට පෝස්ට්මන් හිටියේ පෝස්ට් මාස්ටර් හිටියේ අපේ මිස් කෙනෙක් මට බැන්න පිස්සුද ඔයාලට මේ දැන් දවස් කීයද මම හොරෙන් ගිහිල්ලා දීලා හොරෙන් ගිහිල්ලා දීලා දෙන්න බෑ ඒ වගේම මම ওই නාරම්පිට බ්ලඩ් බැංක් එකට ඒක මොකද එන්නුට අද්දකින් දිනනවද දන්නේ නැහැ. ගියාම ලේ දෙන්න ගියාම මේ ලේ එකක් අරගෙන ඒ කාලේ අපොලෝ හොස්පිටල් එක කියන්නේ ඒකට ගිහිල්ලා චෙක් කරලා ඉතින් එන්න මාත්‍ය කියලා ටී එකක් ගාලා ඔක්කොම බලලා ඇඳට එක්කන් ගිහිල්ලා වාන්ති කරලා අහනවා මේ නාට්‍ය පිටර එකක් බලන්න සින්දුවක් අහන්න කියලා ඇඳේ ආන්ති කරලා. දැන් බය ඇරලා. ඒ කියන්නේ ආන්ති කරලා ලේක ගන්න වෙන විදිහට ලේ ගන්න එක. ඒක අත්දැකීම් ලබන්න ඕනේ ඊට පස්සේ කටුව ගාලා මැෂින් එකෙන් ලේ ගන්නවා ඉතින් සින්දුවක් තුන සින්දුව දාලා දෙන්න ඉතින් පැය දෙකක් විතර යනවා ඒ ලේක ගන්න අනිත් ලේ ගන්නවා කියන ඒ ගන්නකොට පැකට් දෙකකට යන්නේ එකක රතු රිදුරාණු අනිත් එකේ සුදු රිදුරාණු ඒ වගේ දෙකකට යන්නේ ගිහිල්ලා එහෙම ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා මැෂින් එක නැතිලා ආපහු ස්ටාර්ට් වුණා ඒ තොල් මේවා ඔක්කොම මෙහෙම වෙවුලනවා. ඒ කියන්නේ අර දැන් ගිය රතු රිද්‍රාණු ටික ආපහු ශරීරගත වෙනවා. ගත වෙලා අර සුදු රිද්‍රාණු කියන එක පැකට් එක විතරයි ගන්නෙ. ඒක ලේ දෙන්න පුළුවන් මම දීලා තිනවා. දවස් 14න් 14ට දෙයක්. සාමාන්‍යයෙන් ලේ එකක් දෙන්න මාස 3න් 3ට නේ පුළුවන්. ඔව්. අර සුදු රිද්‍රාණු නම් දවස් 14න් දෙන්න පුළුවන්. ඒක මාපි වුණත් ඇහුවේ මේ පළවෙනි වතාවට. දවස් 14න් දෙතයි. එවැනි අත්දැකීම් ගොඩක් ජීවිතේ තියෙනවා. ඔව් ඒ වගේ මම ඉස්සෙල්ලාම ලේ දුන්නේ මට මතක ඇටිද 1900
75 වගේ මගේ ඔෆිස් මේ අපේ මගේ පන්තියේ යාළුවෙක්ගේ නාවල පන්සල ගාව මන්නුගේ ගොඩන්දී එනකොට ඌ අඬ එන කළුගොල්ලේ පැත්තෙන් ඉන්නවා මම මොකෝ අක්කට දෙන්නනවා දෙන්න කියලා අඬනවා මම මගේ ගමනක් තියෙනවා මගේ ගමන කැන්සල් කළා මගේ පළවෙනි ලේදී එයාත් එක්ක ගිහලා ඒගොල්ලෝ අක්කට ලේදී එවැනි අත්දැකීම් තියෙනවා. හොඳයි අපි වැඩසටහන ඉස්සරහට යමු. එතකොට ඔබතුමා ජීවිතයේ ජයග්‍රහණය ගැන විශ්වාස තියන්නේ තමුන්ගේ ධෛර්යය බුද්ධිය වගේ දේවල් ගැනද? එහෙම නැත්නම් වාසනාව එහෙම නැත්නම් ඒ අතීතයේ තිබිච්ච පෙර කර්ම එහෙම නැත්නම් වෙනත් නොපෙනෙන බලවේගයක් ගැනද? ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. මේක අපේ මේක පෙර ඒ කියන්නේ මේක තියෙන්න ඕනේ කොහොමද වාසනාව ගොඩක් තියෙන්න ඕනේ වාසනාව නැතුව බෑ වාසනාවක් කියන එකක් තියෙන්න ඕනේ ඉතින් අනිත් එක ඉතින් මට ඕක දෙන්නේ ඒ කියන්නේ තවුන්ගේ ශක්තිය බුද්ධිය ගැනද විශ්වාසය තියන්නේ නැත්නම් පෙර කර්මය වාසනාව තමන්ගේ ශක්තිය බුද්ධිය දෙන්න ඕනේ මං කිව්වේ අර මේ කියන්නේ ඒකේ සරලම දේ කියනවා අරගේ මේවකට මට එතනට යන්න බෑ මට ලැබෙන එකෙන් මම සන්තෝෂයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒක උඩට යන්න පුළුවන්. තමුන්ගේ උත්සාහය ගැන. ඔව්. ඒ කියන්නේ මේ තමුන්ගේ උත්සාහය ගැන තමයි විශ්වාස. තමුන්ගේ උත්සාහය ඒ කියන්නේ තව කෙනෙකුට මේ කෙනෙක්ලිකම් කරන්න අරක ඒ කියන්නේ අඩුව අරුත් තියෙනවා. ඒ අරුත් අම්මා උපාර එකක් කරන්නේ. අරව මේවා නම් උඩට එතකොට අපිට කාලයක් නෑ අපේ වැඩක් කරගන්න. එයි අපි අනුන් ගැන නෙමෙයි. අපිට යන්නේ අපිට ලද දෙයින් අපි හැමතිස්සම සතුටු වෙලා ඉන්න. ඒක තමයි ප්‍රධාන දේ. ලද දෙයින් සතුටු වෙනවා නම් අපිට උගන් තරම් ඔයහෙලට ඇද හැකි අපිට ලැබෙනවා. ඒ වාසනාව පැහැදෙනවා. ඒ කියන්නේ අපි ලද දෙයින් සුදුයෙන් හරි ටොපියක් හරි ළමයෙකුට දෙන්න පුළුවන් නම් ඒ ළමයා සන්තෝෂ වෙනකොට ඒක වාසනාවක් ඇතිවෙනවා. ඒකට අපිටත් වාසනාවක් උදා වෙනවා. ඒ කියන්නේ මේ අපු අරුදින පෙරේට ඔබ මුකුත් දෙන්නේ නැහැ ඒව නෙමෙයි අද අපිට ලැබෙන දේ මම ඒ වගේ කරලා තියෙනවා මගේ ලොකු පුතාගේ මට කියන්න ලැජ්ජයි ඒක මට පස්සේ ගෙදින්න ලොකු සගිය වෙන්නේ නැවත ඒ හොටල් එකට යන්න තියෙනවා එදා මගේ යාළුවාගේ පෙන්ෂන් යන දවස් ලකී කියලා ලක්ෂ්මන් පෙරේරා ඒ කියන්නේ මයිකල් පෙරේරාගේ මල්ලි කෙනෙක් ලක්ෂ්මන් පෙරේරා ලකීගේ මේ पेंशन पार्टी के लोगों ग्रुप पे ගෙනලා ඒ කියන්නේ මේක කිතින් දැන් එදා තමයි මට හොටල් එකට යන්න ඕනේ පුතාගේ මේ එන්නේ මම ඉතින් ඉදර කට්ටියට යන්න කියලා මට දැන් පාටියට යන්න නැත්නම් මම ඔබට ඉංග්‍රීසියෙන් යන්න කියලා මම පාටියට ගියා පාටියට ගිහලා ටිකක් කියලා ගාලා කයිය ගාගෙන ඉන්නකොට අපට පට්ට ෂර්ට් පාන්න කිව්වා ෂර්ට් එක හැමෝම ගැලුවා පට්ට ෂර්ට් එක ඔබට නම් උඩ දුන්නා දැනියමිටින් ටීවී එකේ ගෙදර ආවා ඒ වගේ ඉතින් ඒක මේකයි මහත්මයා ඒක ඇවිල්ලා ඉතින් ඌට පට්ට දෙන්න යන්නේ මට නෙමෙයි එන්න දුන්නා ආස කෙනාට දීලා දැම්මා ඔව් ඒ කියන්නේ කවුරුත් නෙමෙයි ඒක වසන්ත විලන්කම දැන් ඉන්නේ අලව්වේ පෙන්ෂන් ගිහිල්ලා අලව්වේ ඉන්නේ ඒ වගේ ජීවිතේ සුන්දර අත්දැකීම් තියෙනවා හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු මුදල් ගැන ඔබතුමාගේ අදහස මොකද? මුදල් නම් ඉතින් අවශ්‍යයි මනුස්සයෙක් වුණාම ජීවත් වෙන්න. ඒ වුණාම මුදල් නෙමෙයි ජීවිතය කියන්නේ. මුදල් ඉතින් මං ඉල්ලන්නේ මම මොකද ඇත්තටම මුදල් ගානවත් මට ඉල්ලන්නේ මගේ පෙන්ෂන් එක දැන් මම අවුරුදු 9කට 9ක් වෙනවා පෙන්ෂන් ගිහිල්ලා අද වෙනකම් මගේ ගෙදරින් නෝනවත් ළමයිවත් කවුරුත් නැහැ පෙන්ෂන් එක කොච්චරක් එනවද පෙන්ෂන් වුණා ගන්න ලයිට් බිල් ගෙවන්න ඕනේ වතුර බිල් ගෙවන්න ඕනේ ඒ මොකුත් නැහැ මං ගන්න පෙන්ෂන් එකෙන් මට ඕනේ පන්න එක මං ගන්නවා මං ඇඳුමක් බලනවා ගන්නවා මම ගාමට ටිප් එකක් ගන්නවා නැත්නම් කවුරු හරි ඒ කවදාකවත් අද වෙනකම් අහලවත් නැහැ මගෙන් ඒ කියන්නේ මුදල් ප්‍රශ්නයක් වෙලා නැහැ ජීවිතේ මට එහෙම අහලා නැහැ මුදල් ප්‍රශ්න වෙන්නේ නැතුව නෙමෙයි ඒ කියන්නේ ඒ කාලේ ඉතින් මුදල් ප්‍රශ්න තියෙන්නේ දැන් ඉතින් එහෙම කවුරුත් නැහැ හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු සමාජය ගැන දැන් අවුරුදු 69ක් වයස මේ දැන් තියෙන සමාජය ගැන ඔබතුමා මොන වගේ මතයක්ද දරන්නේ මම හිතන්නේ ඉස්සර සමාජයේ තරම් දැන් සමාජයේ සුන්දරතාවය අඩුයි ඉස්සර ඇත්තටම ළමයින්ට තිබිච්ච නිදහස දැන් නැහැ ළමයි නිකන් දැන් කොටු වෙලා ඒ කියන්නේ ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එකේම ඒ ළමයාට අම්මා තාත්තා කවුද නෑදෑ කවුද දැන් අපි එහෙම නෙමෙයි අපි ඒ කාලේ
අපේ යාළුවෙක්ගේ තාත්තා ඔන්නේ මාම කෙනෙක් ගියත් අපි තක්කල් නැගිටලා පුටු දීලා ඉන්නවා. දැන් ඉන්න ළමයි මේ කියන්නේ තාත්තාවත් එයාගේ වැඩේ අරක කොට ඉන්නවා තාත්තට වාඩි ඉන්නවා. කියන්නේ වැඩිහිටි ගෞරවය වගේ දේවල් වැඩිහිටි ගෞරවය අන්තිම බිඳුව. හොඳයි ජීවිතයේ මේ දක්වා ආපු ගමනේ යම් කිසි චරිත ආදර්ශයට අරන් තියනවාද? තමුන්ගේ වැඩිහිටියෙක් හරි එහෙම නැත්නම් ගුරුවරයෙක් හරි නැත්නම් යාළුවෙක් හරි නැත්නම් වෙන කවුරු හරි ලෝක ප්‍රසිද්ධ චරිතයක් හරි එහෙම අනුගමනය කරලා තියෙනවද ඔබතුමා? එහෙම මතකේ එහෙම අනුගමනය කරලා නැහැ. එහෙම විශේෂ චරිතයක් මතක් නැහැ. හොඳයි. අනිතින් ඔය කියන්නේ හොඳ දේ ගන්නවා ඒ කියන්නේ කෙනෙක් කියලා නෙමෙයි. හොඳයි මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ ඔබතුමා ආගමක් අදහනවද කියන එක. නමුත් ඒක අහන්න දෙයක් නැහැ. දැන් ඔබතුමාම කිව්වා වෙසකුඩු ඒ වගේ දේවල් වලට දානමාන වලට ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් කියන එක තමයි. ඔව්. මරණයෙන් පස්සේ ජීවිතයක් ගැන බෞද්ධයෙක් නම් කොහොමද විශ්වාස කරනවා? මේකයි අපි හොඳින් ජීවත් වෙනවා. නැවත ආත්මයක් තියෙනවා නම් මම හිතනවා අපි හොඳ තැනක හොඳින් ඉපදිලා ඉඳී මොකද දැන් මට එක දවසක් අපේ ඉස්සරහ ගියා දණ්ඩාව වාසනාව කෙනෙක් මගේ අත බලලා නිකන් මට නෙමෙයි මේ අම්මා නෑ නේද අම්මා දැස්සෙන්ම හොඳ තැනක ඉන්නේ කියලා මට අපේ අම්මා ගැන කිව්වා මට ඒක නේද ඉතින් අම්මා ගන්න ඕනේ කියලා දුන්නානේ මම දැන් මරනවා කියලා එයාට කිසිම ගාඩක් දුන්නේ නෑ අපේ අම්මට කියලා අම්මා මං හිතන්නේ ක්‍රිස්තියානි. ඔව් ක්‍රිස්තියානි ආගමට ගියේ මේ වුණා. ඒ වුණාට මම ගියේ නෑ. ඒ වුණාට හොඳ තැනක ඉන්නවා කියන එක තමයි බලාපොරොත්තු. ඔව් ඒ කියන්නේ හොඳ තැනක ඉන්නවා. ඒ කියන්නේ අත්‍යවශ්‍යම අනිත් එක අපේ අම්මට කැම්පියම් නෙමෙයි එයාට අවශ්‍යතාවය. දැන් අපි යනවනම් එයාට අර යන්න මිසුවඳ තපා. තේන්න. ඒ විතරයි එයා බලන්නේ. ඒ වැනි දේවල්. එයාගේ කකුල් දෙක යටිපල්ලා කොන පොඩි ළමෙක් වගේ සයිස් එකට රෝස වහට ගරු කටයුතු චරිතයක්. ඔව් අම්මා කියන්නේ. හොඳයි. දැන් මේ වයසේදී මේ ප්‍රශ්නේ කොච්චර දුරට වැදගත් වෙයිද කියන එක කියන්න අමාරුයි. නමුත් මම මේ ප්‍රශ්නේ තහනම් අනිත් අයගෙනුත් අහනින්ද ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු කොහොමද? ඒ දැන් මේ වෙනකොට අනාගත මේ දක්වා තිබිච්ච බලාපොරොත්තු ඔක්කොම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා තියෙනවද? තව මොනවද බලාපොරොත්තු තියෙනවද? නැත්නම් ජීවිතේ තෘප්තිමත්වද ඉන්නේ? මට නෝනේ තද ඉන්න ටික කාලේ මේ විදිහටම හොඳින් ඉන්න දෙුණා නම් හොඳින් ඉන්න තියෙනවා. හොඳයි. ඒ විශේෂ මේ ලොකු බලාපොරොත්තු නැහැ. මට ඉතින් ලොකු බලාපොරොත්තුවක් වෙන්න දෙයක්වත් නැහැ. මට සෑම දෙයක්ම ලැබිලා තියෙනවා. හොඳයි සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය සෑහෙන අත්දැකීම් ටිකක් අපිත් එක්ක බෙදා හදාගත්තා. රටට තොටට වැදගත් දරුවෝ දායද කරලා තියෙනවා. රට වෙනුවෙන් සේවයක් කරලා තියෙනවා. ඉතින් කියන්නකෝ බලන්න වත්මන් පරම්පරාවට දෙන්න පුළුවන් ආවාදයක්. මේකයි ඉතින් කියන්න තියෙන්නේ. අතවසම අපි සුවදශීලීව ජීවත් වෙන්න ඕනේ. මේකෙන් කොයිලේකවත් නේ අර මේමයි මෙහා මේමයි අපිට බෑ කාවත් හදන්න අපි ඇනිලා අපි සමාජයේ සේවයක් කරන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ. සමාජයට බරක් නැතුව සමාජයට සේවයක් තමුන්ගෙන් එන විදිහට ජීවත් වෙන්න කියන එක තමයි. අරයට මේවා තියෙනවා මෙයාට මේවා තියෙනවා ඒක තමන්ගේ ලැබීම. අනිත් අයගේ දේවල් හොයන්න නැතුව තමුන්ට ලැබිච්ච දේ. ඒකයි අත්වසම මහත්මයා අනිත් ඒගොල්ලන්ගේ දේවල් හොයන්න ගියොත් තමන්ගේ දෙයක් කරගන්න කාලයක් නැහැ. අනුන්ගේ කියන්නේ කී ලක්ෂයකින් ඒව වෙන්නද? දැන් මම මේ ප්‍රොජෙක්ට් කරගත්තත් කොච්චරද දැන් මගේ පොඩි ගෙවල් ගන්න මේ වැඩි ඉතින් හැම කෙනෙක් කිව්වෝ මගෙත් නෑ අද මම ඉස්සරහින් පුටුවක් තියාගෙන ටොපිය දැන් ටොපි ගෙනවා ටොපියක් මොනාරි විශ්කෝලෙන්ද පංගුවක් ළමයි යන්නේ අප මේ විශ්කෝලෙන්ට වැඳලා යනවා උතුම් ආඩනවා මේ සීය නෑ කියලා. ඒ අනෑනෑට සංග්‍රහ කරනවා පොඩි. මොනාරි ලොසින්ජර පෙපර්මින්ට් එකක් ගන්න තියෙනවා. හොඳයි සන්තෝෂයි. අපි සාකච්ඡාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාට වෙනත් මොන හරි අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවද? කියන්නේ අත්වසම අපේ රටේ ඉන්න මහ ජනතාව දැන් හොඳට ඉන්නේ කියන්නේ නීතිගරුකව ජීවත් වෙන්න තමයි ඕනේ. හොඳයි. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. මේ අපේ චරිතාතර චරිතයක් 3 වෙනි වැඩසටහන. ඉතින් අපිත් එක්ක ගොඩාක් විස්තර
බොහොම හෘදයාංගමව ලෙන්ගතුව යම් අවස්ථාවල සංවේදී වෙලා අපිත් එක්ක බෙදාගත්තා. අපි ඔබතුමාට ස්තුති කරනවා. ඒකම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහනට එකතු වෙච්ච එක ගැන. ඔබතුමාගේ දුව දරුවෝ බිරිඳ සමග ඒ ගත කරන මේ විශ්‍රාමික ජීවිතය ඉදිරි අනාගතයේ සතුටෙන් සමාදානෙන් ඉන්න තියෙන බලාපොරොත්තුව මේ සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම නැවත වතාවක් ඔබතුමාට ස්තුති කරනවා. මම ඔබතුමාට වැඳලා ස්තුති කරනවා. මොකද මේ වගේ වැඩසටහන් තව ඉදිරියටත් හොඳ අනාගතයේ මේ වගේ වැඩසටහන් කරලා හොඳ දේවල් කරගෙන සමාජයට සේවයක් කරන්න පුළුවන් දේවල් කරන්න ඒකෙන් දැනුවත් කිරීම. බොහොම ස්තුතියි. චරිතයක් අතර චරිතයක් තුන්වන වැඩසටහන අද මේ විදිහට නිමාවනවා. අපිව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් දවසක ඔබවත් හොයාගෙන ඔබත් එක්ක මේ වගේ සාකච්ඡා කරන්න ළඟදිම එනවා. එහෙනම් සුබ දවසක්. මම ශිරෝන් පෙරේරා.